කුකින් විත් තේම් channel එකට අදත් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මම අද හදන්නේ පහසුවෙන්ම හදාගන්න පුළුවන් වම්බටු කරි එක. මේ වම්බටු කරි එක නම් මාරුම රහයි. මේ මම හදන්නේ වම්බටු රවුම් එක. මේක මාරුම රසයි. අපි එහෙනම් හදලා බලමුද? I don't think so. No 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 no. මම මෙතනදී අරගෙන තියෙනවා රවුම් වම්බටු වලින් වම්බටු ටිකක් අරන් තියෙනවා. මම අරන් තියෙන නැට්ට පිටින් ඊට පස්සේ ලුණු ගෙඩි දෙකක් අරන් තියෙනවා. අම්මිරිස් අරන් තියෙනවා. තක්කාලිත් ගෙඩි දෙකක් අරන් තියෙනවා. උම්මලකඩ ටිකකුත් අරන් තියෙනවා. දැන් අපි හදමු. මම මෙතනදී හොඳට ලුණු දාලා පිරිසිදු කරගත්ත වම්බටු ටිකක් අරන් තියෙන්නේ. මෙතන නැට්ට දිග හින්දා මම කපා ගන්නවා නැට්ට පොඩ්ඩක් අගින්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ කෑලි 6කට විතර එක මේ වෙන් වෙන්නේ නැති වෙන්න කපා ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න පොඩ්ඩක් ඇතුලේ පණුව හිමින්න නම් පොඩ්ඩක් ඉතින් බලන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩ්ඩක් කපා ගන්න පුළුවන්. A nope, definitely nope. A nope, nope, a nope. Probably never, ever, 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 ever. මම දැන් වම්බටු ටික කපාගෙන ඉවරයි. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාගන්නවා. I don't think so. No. තෙල් ටික රත් වුණාට පස්සේ මෙන්න මේ වගේ වම්බටු ටික දාගෙන පොඩ්ඩක් බෙද ගන්නවා. No, it's never, ever, 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 ever gonna happen. ඊට පස්සේ වම්බටු ගෙඩිය අපි දෙපැත්ත හරව පොඩ්ඩක් බෙද ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ලුණු ටික අම්මිරිස් ටික කපාගෙන මේකත් වම්බටු ටිකටම එකතු කර ගන්නවා. No, it's never, ever, 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 ever gonna happen. I don't think so. No, 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 no. දැන් අපි මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැන්දා, කෑලි මිරිස් තේ හැන්දා, තුණු පහ තේ හැන්දකුයි, කහනම් තේ හැඳි භාගයයි, එනසල් මම අරන් තියෙන කුඩු කරගත්තු එනසල් තේ හැඳි එකක්, ලුණු ගන්න ඕන අපි රස අනුව, කුරුඳු පොත්තකුත් දා ගන්නවා. ඊට පස්සේ කරපිංච රම්පි එකතු කරගන්නවා. දැන් මම අපි අවසානයේටම උම්මලකඩ එකතු කරනවා. මම මෙතනදී උම්මලකඩ ටිකක් වැඩිපුර අරන් තියෙනවා. ඊට පස්සේ අපි මේ ටික හොඳින් කලවම් කරගන්නවා. කලවම් කරගෙන විනාඩි 2ක් විතර ආපහු තැම්බෙන්න තියලා පොල් කිරි එකතු කරගන්නවා. පොල් කිරි මම අඩු කෝප්පයක් විතර වගේ තමයි අරන් තියෙන්නේ. I don't think so. දැන් අපි බටු කරිය එක ඉදෙනකම් මම තක්කාලි ටික කපා ගන්නවා. කපාගෙන තක්කාලි ටිකත් මේකට එකතු කරගන්නවා. No, it's never, ever, 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 ever gonna happen. ඊට පස්සේ අපි විනාඩි 2-3ක් ආපහු වහලා තියෙන හොඳට මේක ඉස්ම ටික හිඳෙනකම්. I don't think so. No, 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 no. ඔන්න දැන් අපේ බටු කරි එක හරි මේ බාන දුන් දාගෙන පාටට තියෙනවා. මේක නම් මාරුම රසයි. ඒ වගේම තමයි හරි හදන්නත් හරි ලේසි. අනිවාර්යයෙන්ම මේ නැට්ට පිටින් හදන්න ඕන මේක මාරුම රසයි. ඒ වගේම තවලත් අනිවාර්යෙන් හදලා බලන්න. ඕනම අවස්ථාවක උත්සව අවස්ථාවක නම් මේ බටු කරි එක ගැලපෙනවා. අනිවාර්යෙන් ඔයාලා හදලා බලලා පහලින් මට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ බලන්නකෝ මාරුම රසයි මේක. අනිවාර්යෙන් හදලා බලන්න. Until then, nope, a nope, a nope, a nope, definitely nope, a nope, nope, a nope. Probably never, ever, 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 ever gonna happen. Oh no.